හෙලෝ ගයිස්, ඉතින් ඔයාලා මේකතු වෙලා ඉන්නේ කුයිසොන්ඩෝල් YouTube channel එකත් එක්ක එන අලුත් වීඩියෝ එකක් එක්ක. ඉතින් channel එකේ වීඩියෝ දාන්න බැරි වුණා ගොඩ කාලෙකින්. වැඩ ගොඩක් තිබ්බා. ඉතින් කට්ටිය මැසේජ් දාලා බැනලා තිබ්බා මේ සීරීස් එක කරන්නේ නැද්ද කියලා, බොට් හදන සීරීස් එක. ඉතින් ඒකින් ඉඳන් මම ඔන්න ආයෙත් සීරීස් එක කන්ටිනියු කරන්න කියලා හිතුවා. ඉතින් අද මම කරන්න යන්නේ බොට් හදන වීඩියෝ සීරීස් එකේ 7 වෙනි වීඩියෝ එක. ඉතිං හත්වෙන් වීඩියෝ දින මං කරන්න හැදුවේ දැන් කලින් අපි හදප බොඩ්ගේ පොඩි ප්‍රශ්නයක් තිබ්බ මේ ගොඩක් කට්ටේ මැසේජ් දාල තිබ්බා මේ සේෂන් අයිඩ ජෙනරේට එක අවුල් කියලා කියන්නේ පයාකෝඩ් එක එන්න නෑ කියල නම්බර එක ගෙව්වාම් පයාකෝඩ් එක පෙන්න්න කියලා. ඉතිං මං චෙක්කල්ල බැලුව මට හදන්න වෙලාවත් තිබ්බෙනෑ. ඉතිං මං ඒකට විසිඳුමත්තම අදරංගාවේ මංවාලට අද අලුත් සේෂන් අයිඩ ජෙනරේට එකක් දෙනවා. එකට අලුත් ෆීච එකක් එක මේ QR කෝඩ් එක ස්කෑන් කරලත් ඔයාලට WhatsApp එකට ලින්ක් කරලා සේෂන් අයිඩ එක ජෙනරේට් කරගන්න පුළුවන්. ඉතින් එහෙනම් වැඩි කතා නැතුව අපි යන් වීඩියෝ එකට. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ඔයාලා අපේ channel එකට අලුත් කෙනෙක් නම් දැන්ම subscribe කරලා තියාගන්න අපිව. ඉතින් එහෙනම් වැඩි කතා නැතුව අපි යන් වීඩියෝ එකට අපේ සේෂන් අයිඩ ජෙනරේටර් එක හදාගන්න කොහොමද කියලා බලන්න. ඉතින් මං මෙන්න මේ විදිහට ඔයාගේ මේ වීඩියෝ එක යටින්මං ඩිස්ක්‍රපෂන් එක ලින්කයක් දාලා තියන්නම් වෙබ්සයිට් එක. ඔයාලා අන්නේ වෙබ්සයිට් එකට එන්න. මෙන්න මේ වෙබ්සයිට් එකට. ඉතින් මේ වෙබ්සයිට් එකට ආවට පස්සේ මම මේ වෙබ්සයිට් එකේ දාලා තියෙන ඔක්කොම කෝඩ් ටික සෙෂන් ID ජෙනරේටර් එකේ. ඉතින් ඔයාලට තියෙන මේ කෝඩ් ටික කොපි කරලා එකින් එක දාගලා අප්ඩේට් කරගන්න. ඉතින් මං යන්නම් මගේ බොට්ගේ රෙස්පිටරයකට. ඉතින් මේ රෙස්පිටර එකේ මම මේක තමා වෙබ්පයා කියලා හදාගත්තේ අපේ සේෂන් අයිඩ ජෙනරේට එකට. ඉතින් මේක තියෙන ෆයිල්ස් ටික. ඉතින් අපි ෆයිල්ස් ටික අප්ඩේට් කරගෙන යන්න. මුලින්ම තියෙනවා මේ සයිට් එකේ index.js කියලා ෆයිල් එක. ඉතින් ඒකට අදාළ කෝඩ් එක තමයි මේ තියෙන්නේ. ඉතින් මෙන්න මේක මෙන්න මෙතන කොපි බටන් එක ක්ලික් කරලා කොපි කරගන්න. කොපි කරලා මෙන්න මේ විදිහට රෙස්පිටර් එකට ඇවිල්ලා මෙතන index.js ෆයිල් එකට ගිහිල්ලා මේ කෝඩ් එක අප්ඩේට් කරගන්න. මෙන්න මේ විදිහට අප්ඩේට් කරගන්න. අප්ඩේට් කරලා commit changes දීලා සේව් කරගන්න. ඉතින් මේ වමුදු දේවල් නෙමෙයි වලට. ඒ හින්දා මේ ටික ඉක්මනට කරගෙන යන්න. ඊට පස්සේ දෙවෙනි ෆයිල් එක විදිහට තියෙනවා mega.js ෆයිල් එක. මෙන්න මේ විදිහට mega.js ෆයිල් එකත් අපි අප්ඩේට් කරගමු. mega.js ෆයිල් එකේ මෙන්න මේ ඊමේල් එකට ඔයාගේ mega account එක හදපු ඊමේල් එකයි මෙන්න මෙතන password එකයි මේ දෙක දෙන්න ඔයාලා අනිවාර්යෙන්. මම දැනට මෙතනින් commit changes දීලා save කරගන්නම්. මම ඒක ටික පස්සේ අප්ඩේට් කරගන්නම්. ඔතනින් ඒකත් අප්ඩේට් කරලා ඊළඟ ෆයිල් එක තියෙනවා pair.js ෆයිල් එක. ඉතින් මේකත් කොපි කරලා මෙන්න මේ pair.js ෆයිල් එකට paste කරගමු. මෙන්න මේ විදිහට paste කරමු. paste කරලා ඊට පස්සේ අනිත් ෆයිල් එක qr.js ෆයිල් එක. මේක අලුත් ෆයිල් එකක්. මොකද කලින් අපේ සේෂන් අයිඩ ජෙනරේටර් එකේ තිබ්බේ link device කියන එකෙන්, කියන්නේ ඔයාගේ නම්බර් එක ගහලා ඒක ලින්ක් කරගන්න. ඉතින් මේකෙන් ඔයාලට පුළුවන් මේ qr.js ෆයිල් එකෙන් පුළුවන් ඔයාලට QR කෝඩ් එක ඔයාලගේ WhatsApp එකෙන් ස්කෑන් කරලා ඔයාලගේ සේෂන් ID එක ජෙනරේට් කරගන්න. ඉතින් ඒ ෆයිල් එක අපි හදාගන්න ඕන මෙතන. ඉතින් ඒක හදාගන්න මම මෙතන මුලට යන්නම්. මෙතන පුළුවන් add කියන එකෙන් මෙන්න මෙතන add file කියන එකට ගිහිල්ලා create new file කියන එක ගිහිල්ලා මෙතනින් ටයිප් කරගන්න qr.js කියලා ටයිප් කරලා මෙතන අර කෝඩ් එක මෙන්න මෙතන කෝඩ් එක paste කරගන්න. paste කරලා commit changes කියන එක දෙන්න. ඊට පස්සේ අපි යම් ඊළඟ ෆයිල් එක විදිහට තියෙන්නේ package.json ෆයිල් එක. ඒකත් අපි අප්ඩේට් කරගමු. මෙන්න මේ විදිහට අප්ඩේට් කරගන්න ඒකත් අප්ඩේට් කරගත්තට පස්සේ ආයෙ තියෙන්නේ අපේ pair.html ෆයිල් එක. මේක තමයි ඔයාලගේ ඉන්ටර්ෆේස් එක. ඉතින් මේක දාන්න බෑ මේ කෝඩ් ස්නිපට් එකක් විදිහට. මොකද වෙබ්සයිට් එක අවුල් වෙනවා. එහෙම වුණොත් ඒ හින්දා මම මෙතන ඩවුන්ලෝඩ් කරගන්න දාලා තියෙනවා Google Drive එකේ link එක.
ඉතින් ඒ ඩවුන්ලෝඩ් බටන් එක ක්ලික් කරලා පස්සේ ඔයාලට මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් මේක මෙහෙම්ම කොපි කරගන්න. මම මේ විදිහට කොපි කරගන්න ඔක්කොම. කොපි කරගත්තට පස්සේ අපි අපේ රෙස්පිටරි එකේ pair.html ෆයිල් එක ගන්න එතනින් පේස්ට් කරගමු. මෙන්න මේ විදිහට පේස්ට් කරගමු. ඉතින් ඔයාලට මේක එඩිට් කරගන්න පුළුවන්. මේකේ HTML සෙක්ෂන් එක ඔයාලට එඩිට් කරගන්න පුළුවන්. ඔයාලගේ ටයිටල් එක විදිහට නම දාලා මෙන්න මේ විදිහට මේ විස්තර ටික දාලා ඔයාලට පුළුවන් මේක එඩිට් කරගන්න. ඉතින් අර කලින් වගේම තමයි මේකත් එඩිට් කරලා අස්සන්ට හදාගන්න. ඊට පස්සේ මේකත් සේව් කරලා පස්සේ ෆයිල් ටික ඔක්කොම හරි. ඊට පස්සේ තියෙන අපිට මේක ඩිප්ලොයි කරගන්න Replit එකට. ඊට පස්සේ අපි යන් අපේ ෆයිල් එක ඩිප්ලොයි අපේ session id generator එක ඩිප්ලොයි කරගන්න Replit එකට. ඉතින් මම මේ විදිහට Replit එකට යන්නම්. Replit එකට ගියාට පස්සේ මුලින්ම log වෙන්න ඕන. මම මේක log out වෙලා තියෙන කාලෙකින් log වුනේ නැති හින්දා මම සෙනික log වෙන්නම්. මෙන්න මේ විදිහට log වුණාට පස්සේ මෙතන create tab කියන එකට ගිහිල්ලා update වෙලා website එකනේ import code.design කියන එකට යන්න. create tab කියන එක නැතුව ගිහිල්ලා මෙතන තියෙනවා GitHub කියලා. මේ GitHub කියන එකට ගිහිල්ලා මෙතනින් connect your GitHub account කියන එක දෙන්න. ඉතින් මේක ඔයාලා කලින් කරා නම් දන්නවා ඇති. මේකට ගිහිල්ලා අපි අපේ GitHub account එක link කරගමු. මෙන්න මේක දීලා එතනින් authorize Replit integration කියන එක දෙන්න. දුන්නට පස්සේ authorize වෙනවා. ඊට පස්සේ අපේ repository ටික පෙන්නයි. මෙන්න මෙතන web pair කියන එක තමයි තියෙන්නේ. මෙන්න මේ web pair කියන එක දීලා import from GitHub කියන එක දෙන්න. දුන්නට පස්සේ අපේ repository එක import වෙනවා Replit එකට. ඊට පස්සේ මෙන්න මේ විදිහට login එකක් වැටිලා connecting remote කියලා වැටිලා මෙන්න මේ වගේ message එකක් වැටෙයි. අපි බලමු අපේ ෆයිල් එක කොහොමද පෙන්වන්නේ කියලා. ඉතින් මෙන්න මේ විදිහට පෙන්නනවා. ඔයාලට ඔයාලගේ ෆයිල් ටික බලා ගන්න ඕන නම් මෙන්න මෙතන දකුණු පැත්තේ තියෙනවා මෙන්න මෙතන ෆයිල් ටික. මෙන්න මේක ක්ලික් කළා වගේ ෆයිල් ටික ලෝඩ් කරලා බලා ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලා ෆෝන් එකෙන් යනවා නම් ෆෝන් එකේ ඉන්ටර්ෆේස් එක පෙන්වන්නේ මෙන්න මේ විදිහට. මෙන්න මේ විදිහට තමයි ඉන්ටර්ෆේස් එක පෙන්වන්නේ ඔයාලගේ. මම මේක රිෆ්‍රෙෂ් කරන්නම්. අද නැත්තම් දැන් ගොඩක් කට්ටිය ෆෝන් එකෙන් හදනකොට කට්ටියට මේ බටන් ටික එහෙම හොයාගන්න අමාරු වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි පෙන්වන්නේ. මම මේක බැක් කරන්නම්. බැක් කරලා හෝම් එකටම යන්න. හෝම් එකට ගියාට පස්සේ මෙන්න මෙතන ඩොට් ටිකක් තියෙනවා. මෙන්න මේ ඩොට් ටික ක්ලික් කරලා මෙතන apps කියන එකට ගියාට පස්සේ ඔයාලා import කරගත්ත repository එක බලා ගන්න පුළුවන්. අන්න ඒක ටච් කරන්න. ඒක ටච් කරලා මෙන්න මේ විදිහට ඉන්ටර්ෆේස් එක වෙනවා. ඔයාලා මෙන්න මෙතනින් කරන්න ඕනේ. මෙන්න මෙතන කොළ පාට run button එකක් තියෙනවා. මෙන්න මේක ක්ලික් කරන්න. ඔක ක්ලික් කරලා පස්සේ ඔයාලගේ app එක run වෙනවා. ඒක බලා ගන්න පුළුවන්. මෙන්න මෙතන preview කියන එකට ගියාට පස්සේ ඉතින් ඔයාලගේ කෝඩ් ටිකක් මෙතන අපේ package.json ෆයිල් එකේ තියෙන npm package ටික install වෙනවා. ඉතින් ඒකට තමයි චුට්ට වෙලාවක් යන්නේ. ඉතින් මම මේක දාගන්නම් මගේ desktop window එකට. දාලා මෙතනින් refresh කරගන්නම්. ඔයාලා ෆෝන් එකෙන් යනවා නම් අන්න මේ විදිහට තමයි පෙන්වන්නේ. ඉතින් මෙන්න මේ විදිහට මම run button එක ආපහු click කරන්නම්. ක්ලික් කරලා මේක run කරන්න. මෙන්න මෙතන console කියන එකට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙයි. ඔයාලගේ package.json ෆයිල් එකේ තියෙන npm package එක මෙතනින් install වෙනවා. install වුණාට පස්සේ server running කියලා වැටලා මෙන්න මෙතන link එකක් වැටලා තියෙනවා. ඔයාලට පුළුවන් ඒක ක්ලික් කරලා වුණත් ඔයාලගේ preview එක ගන්න. එහෙම නැත්නම් මෙතන preview tab එකට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් අපේ session id generator එක. ඉතින් මේ session id generator එකේ ඔයාලට අර කලින් වගේ මෙන්න මෙතන link මෙතන නම්බර එක ගහලා ඔයාලට pair code එක generate කරගන්න පුළුවන්. එහෙම නැත්නම් QR code එක
QR කෝඩ් කියන ටැබ් එකට ගිහිල්ලා මෙතන QR කෝඩ් එක ස්කෑන් කරලා ඔයාලට සෙෂන් ID එක ජෙනරේට් කරගන්න පුළුවන්. ඉතින් මම QR කෝඩ් එක ලේසි හින්දා QR කෝඩ් එකෙන් ස්කෑන් කරගන්නම් මගේ WhatsApp එකෙන්. WhatsApp එක ඕපන් කරලා link devices කියන එකට ගිහිල්ලා link device කියන එකට ගිහිල්ලා මම link කරගන්නම් අපේ session ID generator එක. ඉතින් link කරගත්තට පස්සේ ඔයාලට session ID generator එකෙන් ඔයාලගේ number එකට මෙන්න මේ විදිහට ඔයාලගේ session ID එක ඇවිල්ලා තියෙනවා. ඉතින් මෙන්න මේක මම copy කරගන්නම්. මේක copy කරගත්තට පස්සේ දැන් ඔයාලට තියෙන්නේ session ID එක generate කරගත්තට පස්සේ ඔයාලගේ bot ගේ repository එකට ගිහිල්ලා config.js file එකට ගිහිල්ලා session ID එක දාලා bot ආව start කරගන්න. ඉතින් මම යන්නම් මගේ bot ගේ repository එකට. මෙන්න මේ විදිහට තමයි repository එක තියෙන්නේ. මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. ඊට පස්සේ මම යන්නම් මෙතන config.js file එකට ගිහිල්ලා මගේ session ID එක මම දාගන්නම් මෙන්න මෙතන. දාගෙන commit changes දීලා මේක save කරගන්නම්. save කරගත්තට පස්සේ අපිට අපේ bot start වෙනවා බලා ගන්න පුළුවන්. මෙතන actions කියන එකට ගියාට පස්සේ මෙන්න මේ විදිහට අපි බලමු අපේ bot start වෙනවා. ඉතින් මේ වීඩියෝ සීරීස් එක දිගටම කරගෙන යනවා. ඔයාලට ඕනි ප්ලගින් මොනවද කියලා ඔයාලට දාන්න පුළුවන් මේ මොකක්ද කමෙන්ට් සෙක්ෂන් එකේ. ඉතින් ඒ ප්ලගින් ටික මම ඉක්මනට අරන් එන්නම්. මේ වීඩියෝ එකෙන් මම app download කරන ප්ලගින් එකත් ඔයාලට දෙන්නම්. ඉතින් එතකොට ඒක ලේසියෙන් දැන් session ID එක විතරක් දෙන්නේ නැතුව app download කරගන්න එකත් ඔයාලට කියලා දෙන්නම් කොහොමද දාන්න කියලා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන අපේ bot start වෙලා තියෙනවා කිසිම error එකක් නැතුව. මෙන්න මෙතනින් error එකක් හරි එහෙම නැත්නම් මොකක් හරි වෙන message හරි තිබ්බොත් ඔයාලා කරන්න ඕන කෝඩ් කියන එකට ගිහිල්ලා මම මේක අප්ඩේට් කරගත්ත කලින් මට ඔයාලට කියන්න බැරි වුණා ඒක. මේ package.json file එකට ගිහිල්ලා අපේ Bayless version එක අප්ඩේට් කරගන්න latest version එකට. ඉතින් දැනට මම දාලා තියෙන්නේ මේ වෙද්දි තියෙන latest version එක මෙන්න මේක. ඉතින් ඔයාලට පුළුවන් npm website එකට ගිහිල්ලා Bayless version එක check කරලා ඒක අප්ඩේට් කරගන්න. npm කියලා ගහලා මෙන්න මේ වෙබ්සයිට් එකට ගිහලා මෙන්න මෙතන තියෙන version එක copy කරලා දාගත්තා නම් හරි. ඉතින් ඕකත් අප්ඩේට් කරගන්න error එකක් මොකක් හරි ආවොත් bot ආගේ. ඉතින් අපි බලමු අපේ bot ආව දැන් වැඩ කරනවද කියලා. මේ විදිහට මම edit කියලා දෙන්නම්. අපි කලින් හදාගත්ත plugin ටිකේ තියෙනවා. අපි බලමු මේ set එක වැඩ කරනවද කියලා. ඉතින් අපේ bot ආව වැඩ කරනවා කිසිම error එකක් නැතුව. ඔයාලට බලා ගන්න පුළුවන් console log එකෙත් කිසිම error එකක් පෙන්වන්න විදියක් නැහැ. අපි බලමු. මෙන්න මේ විදිහට වැඩ කරනවා කිසිම error එකක් නැහැ. ඉතින් ඔන්න ඔය විදිහට session ID generator එක හදාගන්න. ඉතින් මෙන්න මේ වෙබ්සයිට් එකට ගියට පස්සේ අපි මේ මොකක් හරි ක්ලික් කරනකොට ad එකක් හරි මොකක් හරි play වුණොත් එහෙම ඒ tab එක close කරලා ආපහු මේ වෙබ්සයිට් එකට ඇවිල්ලා copy කරගන්න. බැරි වෙලාවත් ad එකක් play වුණොත්. ඉතින් ඔහොම තමයි session ID generator එක හදාගන්නේ අලුතෙන්. ඉතින් මොකක් හරි අවුලක් තිබ්බොත් comment section එකේ දාලා තියන්න. මම අනිවාර්යෙන් reply එකක් දාන්නම්. APK download කරන plugin එක දාන්න පුළුවන්. හැබැයි දැම්මොත් වීඩියෝ එකේ length එක ටිකක් වැඩි වෙනවා. ඉතින් වීඩියෝ එකේ length එක මම බැලුවේ විනාඩි 16ක් 18ක් වගේ තියන්න. ඉතින් දැනටත් විනාඩි 16ක් විතර ගිහිල්ලා තියෙන්නේ. ඉතින් ඒ හින්දා මම APK download කරන plugin එක ඊළඟ වීඩියෝ එකෙන් දාන්නම්. ඊළඟ වීඩියෝ එක මේකත් එක්කම වැටෙයි. ඒක ඊළඟ වීඩියෝ එකෙන් දාන්න. දැනට session ID එක generate කරන එක හදාගෙන ඒ වැඩ ටික කරලා තියාගන්න. ඊට පස්සේ අපි APK download කරන plugin එකත් හදලා ඊළඟට ඊටු ටික continue කරගෙන යන්න. ඉතින් වීඩියෝ ටික දානවා bot හදන series එකේ ඔක්කොම ටික දාගෙන යනවා. plugin ටික දාලා අපි හඳ bot කෙනෙක් හදාගමු. ඉතින් එහෙනම් අදට ගිහින් එන්නම්. මොකක් හරි අවුලක් තිබ්බොත් session ID generator එකේ හරි එහෙම නැත්නම් ෆයිල් එක ගන්න එකේ හරි නැත්නම් මෙන්න මේ වෙබ්සයිට් එකේ හරි මොකක් හරි අවුලක් තිබ්බොත් මට මැසේජ් එකක් දාන්න. මගේ නම්බරේ description එකේ තියෙනවා. එහෙම නැත්නම් comment section එකේ comment එකක් දාගෙන යන්න.
මානිවාරයෙන් උදව්වත් දෙන්න. එනම් අදට ගින් එන්නම් අනිත් වීඩියෝ එකෙන් හම්බෙමු. එනම් හැමෝටම සුබ දවසක්. ජය වේවා.